විදුරු මස් දියවීම, දත් සෙලවීම, මුඛයෙන් දුර්ගන්ධය හැමීම වැනි ගැටලු ඔයාටත් තියෙනවා නම් මෙන්න මේ මවුත් වොෂ් එක ඔයාට ගෙදරදීම හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. විදුරු මස් වලින් ලේ ගැලීම සහ විදුරු මස් බුරුල් වීම පාලනය කරලා කටින් එන අමිහිරි දුර්ගන්ධය නැති කරලා නැවුම් බවක් ලබා ගන්න ඔබට මේ පාවිච්චි කළ හැකියි. අපි දැන් යමු මේ සාදා ගන්න ආකාරය බලන්න. අපිට මවුත් වොෂ් එක හදාගන්න මූලිකවම ඕන වෙන්නේ මූණ මල් පොතු. මූණ මල් පොතු ඔයාලට සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩෙන් අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්න පුළුවන්. දත් මුල් දියවීම, දත් සෙලවීම, විදුරු මස් දියවීම, මුඛ දුර්ගන්ධය සහ කටේ තුවාල සුව කිරීමට ගොඩක් වැදගත් වෙනවා මූණ මල් පොතු. මේ අද මම කියන විදිහට ඔයා තම්බල පාවිච්චි කරොත්. ඒ නිසා අනිවාර්යයෙන්ම අද මවුත් වොෂ් එකට මූණ මල් පොතු තමයි අපි යොදා ගන්න ඕනේ මූලිකවම. ඊළඟට අපට අවශ්‍ය වන්නේ කරාබු නැටි. මුඛයේ ඇතිවන අහිතකර බැක්ටීරියා සහ කේටයේ ඇති විස බීජ විනාශ කර විදුරු මස් ප්‍රදාහය වළක්ව ගන්න තමයි අපි මවුත් වොෂ් එකට කරාබු නැටි එකතු කරන්නේ. දැන් ඕක කරන්න ඕනේ මෙන්න මේ විදිහට ලිපේ තියෙන භාජනයක් අරගෙන ඒකට මූණ මල් පොතු සහ කරාබු නැටි එකතු කරලා වතුර එකතු කරගන්න එක. මේ හැමදේම පිරිසිදුව ගන්න වග බලා ගන්න අනිවාර්යෙන්ම. මූණ මල් පොතු සහ කරාබු නැටි දෙවර්ගයේම එකට එකතු කිරීමෙන් මෙහි ගුණය දෙගුණ කරගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ දේවල් දෙකම එකතු කළ මේ මවුත් වොෂ් එක හදාගන්න. ගොඩක් අයට ඇතිවන කටේ තුවාල ගතිය සමනය කරගන්නත් මේ මවුත් වොෂ් එක නම් හරියටම හරියනවා. ඉතින් මේ විදිහට හොඳට තඹ ගත්තට පස්සේ ඔයාලට පුළුවන් පිරිසිදු බෝතල් වලට මම නම් මෙතනදී වීදුරු බෝතල් පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට මවුත් වොෂ් එක හොඳට නිමුණට පස්සේ එකතු කරගන්න එක. මේක ඔයා ෆ්‍රිජ් එකේ දාලා දවස් 4-5ක් කාලයක් වඩ පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී අපි කල් තබා ගන්න රසායනික ද්‍රව්‍ය එකතු කළා නැති නිසා ගොඩක් දවස් තියාගෙන මේක පාවිච්චි කරන්න අමාරුයි. දවස් 4න් 4 නැවත සාදා ගැනීමෙන් ඔබට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔයාගේ දත් සෙලවීම, විදුරු මස් දියවීම, ලේ ගැලීම, කටේ තුවාල ඇතිවීම, මුඛ දුර්ගන්ධය වගේ ප්‍රශ්න වලින් ඔයා පීඩා විඳිනවා නම් මෙන්න මේ මවුත් වොෂ් එක තමයි හරියටම හරියන්නේ. ඔයාගේ දැනටමත් දත් කුහර ඇති වෙලා තියෙනවා නම්, දත් කැක්කුම් තියෙනවා නම් ඒකටත් හරියටම හරියන මවුත් වොෂ් එක තමයි මෙන්න මේ මවුත් වොෂ් එක. උදේ සහ රාත්‍රී කාලයේ දත් මැදීමෙන් පසු ඔබට පුළුවන් මේ කටට දමාගෙන කටේ විනාඩියක කාලයක් තියාගෙන මේක හොඳට වොෂ් කරලා ඉවත් කරන්න. මේ ගිලීමෙන් වළකින ලෙස ඔබට මතක් කරනවා. ඉතින් නිරෝගී දන්ත සෞඛ්‍ය පවත්වා ගැනීමට නම් ඔබට හරියටම හරියන මවුත් වොෂ් එක තමයි මේක. මේ ඔබත් අත්හදා බලන්න.